Hello lamai, welcome back to my YouTube channel. හැමදාම study vlogs බලලා ඔයගොල්ලෝ නත් කම්මැලිනේ. ඉතින් අද යන්කෝ මාත් එක්ක පොඩි රවුම එක්සෑම් එකට දවසක් තියලා මාත් ඉතින් ගියා තංගල්ලේ. තංගල්ලේ කිව්වට ඉතින් බෙලි ඇත්තේ. ඒ තමයි අපේ ආච්චිගේ ගම. ඉතින් අපි මේ නිවාඩුවට එහෙ ගියා. ඔයාලත් එන්නකෝ ඉතින් මාත් එක්කම ගමනට එකතු වෙන්න. ඉතින් අපි ඉරිදරහම බෙලිගත්තට ඇවිල්ලා පහුවදා උදේම පිටත් වුණා පොඩ්ඩක් වටපිටාල ඇවිදලා එන්න. මේ ඉතින් අපේ ආච්චිට අවුරුදු 35කට පස්සේ හම්බෙච්ච යාළුවා. ඔන්න ඉතින් ඕගොල්ලෝ දන්න තැනකට තමයි මේ යන්නේ. මේ කිරිවෙහෙර. බලන්නකෝ දැන් වෙන දේ අපේ අම්මට වීඩියෝ එකට එන්න කිව්වම අපේ අම්මට අන් දෙකක් තියෙනවා. මේ වෙලාවෙදී මොළේ වැලි ටික මාර විදිහට රත් වෙලා තිබ්බේ. අපේ කකුල් පිච්චෙනවා මෙහෙම ඇවිදිද්දි. ඒ තරම් රස්නෙයි. දැන් ඉතින් අපේ ළමයි වැඩ පටන් අරන්. දැන් ඔන්න මං යනවා මට විශේෂ කෙනෙක්ව හම්බෙන්න. ඔයාලා පුළුවන් නම් ගෙස් කරන්න බලන්න කවුද කියලා. ඉතින් එයාව මං අඳුරගන්න 2016 දී. ඒ තමයි 6 වසරේ එකට ඉඳපු යාළුවා. දැන් ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා ඉවරින්දා කතරගම ආවහම එයාවත් හම්බෙලා තමයි අපි යන්නේ අනිවාර්යෙන්ම. ඊට පස්සේ අපි ආව වැඩ සිටි කන්දේට. අපිට එතන පැයක් විතර බලන් ඉන්න වාහනයක් එනකම්. ඔය ඉතින් අපි නංගි බලන් ඉන්නවා වාහනේ එනකම්. ඔන්න ඉතින් අපේ තාත්තා බැරිම තැන අපේ අම්මගේ උකුල නිදා ගන්න පටන් ගත්තා. ඔන්න කොහොම හරි අන්තිමට අපිට උඩට යන්න වාහනේ හම්බුණා. මං ඉතින් ආච්චිගෙන් බැනුම් අහන ගමන් තමයි මේ වීඩියෝ ගත්තේ. සෑහෙන්න හෙල්ලෙනවා. මොකද මේ පාරවල් හොඳ නෑනේ. වලවල් වැටි වැටි තමයි උඩට අපි ගියේ. දැන් අපි කන්ද උඩට ආවා. පන්සලේ මාර විදියට හොලඟ තිබ්බේ. පුදුම හොලඟක් ඒක මාරම සනීපයෙන්ට ඒ චුට්ට කව්වත් වැඩි. ඒත් ඉතින් මේක ගාණක් නෑ. හරි ලස්සනයි නේද ළමයි? එන්න මෙතන ඉන්න පුංචි පවුල බලන්නකෝ. ඔයාලට පේනවද? අපේ නංගි ඉතින් ගහ යට වෙලා ඔහේ බලන් ඉන්නවා. මේ අපිට දැන් ගහගෙන යන්න එයාගන්න. ඉතින් අපි ආයෙත් පල්ලෙහාට යන වාහනයක් එනකම් බලන් ඉන්නවා. එතනත් අපිට පැයක් විතර බලන් ඉන්න ඕන. අපි එතකන් එනෙක් එක විකාර කර කර ඔහේ ඉන්දියා. දැන් ඉතින් රෝගත කිතුලින් අතර දුර ප්‍රහාරයකට ලක් වෙනවා මම. ඔන්න ඉතින් පැයකට විතර පස්සේ වාහනේ ආවා.
ඔන්න ඔයාලට ඉස්සරහට තමයි හොඳ වීඩියෝ ටික හම්බෙන්නේ. හොඳේ. එතන ගොඩක් පරක් වෙච්ච හින්දා තිස්ස පැත්තේ නයා ගෙදර යන්න තමයි හැදුවේ. නාන්නේ නැතුව. ඒත් කොහොම හරි මගේ මිනට මම දැක්ක කට්ටියක් නනා ඉන්නවා. ටක්කරලා අපි වාහනේ හරවගෙන ගියා. අපි කොහොම හරි නාන්න නැතුව යන්න තමයි හැදුවේ. ඒත් අපිට අන්තිමට කානුවක් හම්බුණා. හරිම සතුටුයි. ඔයාලට කානුව පෙන්නන්නම්. ඉන්නකෝ. මේ දින අපි නාන්න තෝරගත්ත කානුව. මොනවාරි කියන්නකෝ. කොහොම හරි ඕක කියන්න බෑ කියලා නැද්දි අපි මල්ලි තමයි බලෙන් ඔන්න අරන් ගියේ අපේ අම්මව. තමයි අද දවසට ඔච්චරයි. ඊළඟ දවසේ vlog එක මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. එතකන් bye bye.